කොහොමද ඔයාලට ඉතින් මම අද හිතුවා ඔයාලට printed linen sarees ටිකක් පෙන්වන්න. මොකද මම showroom එකට ඔයාලට පෙන්වන්න ඕන sarees select කරගන්න ගිහිපු වෙලේ මම දැක්ක මෙන්න මේ saree එක colors වලින් හරිම ලස්සන sarees වගේක් තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලට මෙන්න මේ sarees ටික පෙන්වන්න ඕන කියලා හරිම ලස්සනයි. මම මුලින්ම select කරගත්තේ හැමදාම වගේ pink color එක. මේක හරිම කලර්ෆුල් සාරි එකක්. ඔයාලට පේනවා ඇති. මම පෙන්නන්නම් ලං කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට හොඳට පේනයිනේ. බලන්න මේ සාරි එක හරිම කලර්ෆුල් හරිම ලස්සන සාරි එකක්. මේකේ ඕවරෝල් මුළු සාරි එකේම printed එකක් වගේම මෙන්න මේ වගේ embroidered design එකක් මුළු සාරි එකේම ගිහින් තියෙනවා. බලන්න හරිම colourful designs එහෙම තියෙනවා සාරි එකේ. ඒ වගේම මුළු සාරි එක පුරාම මේ විදිහට embroidered design එකක් ගිහින් තියෙනවා. ඉතින් හරිම ලස්සන හරිම decent look එකක් තියෙන සාරි එකක් මේ සාරි එක. ඒ වගේම මේ සාරි එකේ head piece එකට බලන්න මෙන්න මේ වගේ ඩිසයින් එකක් තමයි හෙඩ් පීස් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ ලොකු හොඳ පෙනුම තියෙන ඩිසයින් එකක් එක්ක තමයි මේ හෙඩ් පීස් එක ඇවිත් තියෙන්නේ. ඒ වගේම තව විශේෂයෙන් කියන්න ඕනේ බලන්න මේකේ ලස්සන බෝඩ් එකක් යනවා ගෝල්ඩ් කලර් එකෙන්. පොඩි ටිකක් ලුක් එක සාරි එකේ වැඩි කරන්න එම්බ්‍රොයිඩර් ඩිසයින් එකත් එක්ක print ඩිසයින් එකත් එක්ක මැච් වෙන විදිහට ගෝල්ඩ් බෝඩ් එකක් යනවා මුළු සාරි එක පුරාම. ඉතින් මේකත් හරිම ලස්සන සාරි එකක්. ඔන්න රෝස් පාට කැමති ඔයා වෙනුවෙන්ම මම හිතනවා මේ සාරි එක හරි ලස්සනට මැච් වෙයි කියලා. බලන්නකෝ මේකේ ජැකට් පීස් එක ගැන. ජැකට් පීස් එකත් මෙන්න මේ විදිහට pink color එකකින් තමයි ඇවිත් තියෙන්නේ. මේකේ embroidered design එක යනවා ජැකට් පීස් එක පුරාම. ඉතින් හරිම ලස්සනයි මේක. අපි නිකන් මේකෙන් සාරි එක නිකන් අපි එකට කියලා බලමු සාරි එක ඇඳගෙන කොහොමද මේකේ පෙනුම කියලා. මෙන්න මේ කොටසින් අපේ ෆෝල් එක එනවා. ඔයාලට පේනවා ඇති. මේක ඇඟට තිබ්බමත් හරිම ලස්සනයි. මේ කොටසින් අපේ ෆෝල් එක එනවා. ඒ වගේම මෙන්න මෙහෙම අපේ ෆ්ලීට් ටික එනවා. මේක කිසිම අර මේ කොටසේ එක ඩිසයින් එකක් මේ කොටසේ එක ඩිසයින් එකක් නැහැ. සම්පූර්ණ මුළු සාරි එකේම එකම print එක වගේම එකම embroidered design එක තමයි මුළු සාරි එකේම ගිහින් තියෙන්නේ. මේක අර හරි colourful සාරි එකක් නේද? ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම මෙන්න මේ කොටසින් අපේ ජැකට් පීස් එක එනවා. ඉතින් ඔයාලට මම ළඟ වෙලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති හරිම කලර්ෆුල් හරිම ලස්සන සාරි එකක් මේ සාරි එක. ඒ වගේම මේක අර පින්බන් නැති හින්දා මේ සාරි එක normally මේ කඩන් හැලෙනවා වගේ සාරි එකක්. ඉතින් අර අපි සාමාන්‍යයෙන් අපේ chubby girl කෙනෙක් නම් ඔයාලට මේ සාරි එක ගන්න බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාව තව පින්බිලා පේන්නේ නැහැ. ඔයාගේ ඇඟේ හැඩය හරි ලස්සන මේ සාරියෙන් එළියට පෙන්නනවා. මොකද මේක නිකන් කඩන් හැලෙන සාරි එකක් හින්දා. ඉතින් හරි ලස්සනයි. මේකේ කලර්ස් එහෙම හරිම ලස්සන විදිහට මැච් කරලා තමයි සාරිය නිර්මාණය කරලා තියෙන්නේ. හරි මම පෙන්නන්නම් මේකේ මම ඊළඟට තෝරගත්ත කලර් එක මොකක්ද කියලා. මම ඔයාලට පෙන්නන්න තෝරගත්ත මෙන්න මේ light blue color සාරි එක. මේකත් හරිම ලස්සන සාරි එකක්. අර අපි කලින් light and dark pink color එකනේ බැලුවේ. ඉතින් මේක light blue color එකක්. light blue color සාරි එකේ multi colors වලින් ලස්සන flower designs ගිහින් තියෙනවා සාරි එක පුරාම. ඔයාලට මම ළඟ වෙලා පෙන්නන්නම්. මේ බලන්න හරිම ලස්සනයි. ඒ වගේම ඒ printed design එකට අමතරව මේ සාරි එකේ කලින් සාරි එකේ වගේම ලස්සන embroidered design එකක් මුළු සාරි එකේම ගිහින් තියෙනවා. ඉතින් හරි ලස්සනයි මේ sarees හැම එකක්ම. ඔයාලට මේ sarees මිලදී ගැනීමේ හැකියාව තියෙනවා අපේ showrooms වල විවිධ colors වලින්. ඔයාලට කැමති color එකකින් ඔයාලට match වෙන color එකකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක head piece එක ගැන කිව්වොත් කලින් එකේ වගේම මේකෙත් ලස්සන ලොකු ඩිසයින් එකක් head piece එකට එනවා. ඔයාලට පේනවා ඇති. ඒ වගේම මේකේ gold board එක කලින් සාරි එක වගේම යනවා. කලර් එක විතරයි වෙනස්. ඉතින් ඔයාට ලස්සන ඔයාට මැච් වෙන හොඳ කලර් එකක් ඔයාට ඇවිල්ලා සිලෙක්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඒ වගේම මේක විශේෂයෙන් පෙන්වන්න ඕනේ
ජැකට් පීස් එක. ඉතින් හරිම ලස්සනයි. මේ බලන්න මේකෙත් ෆ්ලවර් ඩිසයින්ස් එක්ක ගිහිපු ජැකට් පීස් එකක් තියෙන්නේ. ඒ වගේම මේකෙත් මේ එම්බ්‍රොයිඩර් ඩිසයින් එක ඔයාලට පේනවා ඇති. මෙහෙම මම පෙන්නුවොත් එම්බ්‍රොයිඩර් ඩිසයින් එකක් මේකෙත් යනවා. ජැකට් පීස් එකෙත් යනවා. මේකේ ඒ වගේම චූටි ෆ්ලවර්ස් තියෙන ප්‍රින්ටඩ් ඩිසයින් එකකුත් යනවා. ඉතින් මේ සාරි එක කලින් සාරි එක වගේම තමයි. ඉතින් එක කලර්ස් වලින් ඔයාලට නැචරල් ලස්සන කලර්ස් වලින් මේ සාරීස් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හරි මම පෙන්නන්නම් ඊළඟට මම තෝරගත්ත සාරි එක මොකක්ද කියලා. ඒක තෝරගත්තේ මම මෙන්න මේ කලර් එක. මේක yellow කලර් එක වගේම green කලර් එක mix වෙච්ච සාරි එකක්. හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ සාරි ඔයාලට මම මුලදීම කියවනේ මේ printer linen material එකෙන් තමයි මේ හැම සාරි එකම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නම් වෙලා පෙන්නුවොත් මේකේ තියෙන print එක ගැන මේ බලන්න. මේකේ එක එක කලර්ස් වලින් ලස්සන ෆ්ලවර් ඩිසයින්ස් වගේම එම්බ්‍රොයිඩර් ඩිසයින් එක කලින් සාරීස් වල වගේම ලස්සන එම්බ්‍රොයිඩර් ඩිසයින්ස් ගිහින් තියෙනවා මුළු සාරි එක පුරාම. ඉතින් හරිම ලස්සනයි මේ සාරි එකත්. මේවා ඇඳලා පස්සේ හරි ලස්සනයි. මොකද මේකේ මුළු සාරි එක පුරාම ලොකු ඩිසයින් එකක් එක්ක එම්බ්‍රොයිඩර් ඩිසයින් එකක් යන හින්දා මේ සාරීස් හරිම ඩීසන්ට් ලුක් එකක්. හරිම ලස්සනයි අපි ඇඳලා පස්සේ. ඒ වගේම මේකේ හෙඩ් පීස් එක ගැන පෙන්නුවොත් මෙන්න මේ වගේ ලොකු ඩිසයින් එකක් ඇවිත් තියෙනවා හෙඩ් පීස් එකට. සාරි එකේ printed එකට සහ කලර් එකට ගැලපෙන විදිහට. මේකේ ගෝල්ඩ් බෝඩ් එකක් තමයි එන්නේ. ඔයාලට මම ලං කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ චූටි ගෝල්ඩ් බෝඩ් එකක් තමයි මේ සාරි එකටත් එන්නේ. විශේෂම දේ මේකේ ජැකට් පීස් එක. ඉතින් මේකේ ජැකට් පීස් එක ගත්තොත් ඔලිව් ග්‍රීන් එකෙන් තමයි ජැකට් පීස් එක ඇවිත් තියෙන්නේ. ඒකෙත් චූටි ෆ්ලවර් ඩිසයින්ස් වගේම එම්බ්‍රොයිඩර් ඩිසයින් එකක් මේ සාරි එකේ ජැකට් පීස් එකෙන් තියෙනවා. ඉතින් හරි ලස්සනයි. අපි මේක නිකන් සාරි එකක් අඳින විදිහට තියලා බැලුවොත් මෙන්න මෙහෙම තමයි සාරි එක එන්නේ. මේ කොටස අපේ ෆෝල් එකට මෙන්න මේ විදිහට අපේ ෆ්ලීට් එකත් හරිම ලස්සනයි. මේ සාරි එක අර මුළු සාරි එකේම printed design එකක් වගේම embroidered design එකක් දීපු හින්දා හරිම වැදගත් විදිහට හරිම ලස්සනට මේ සාරි එක අපිට තැනකට ඇඳගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කලර් එකත් එක්ක ඔලිව් ග්‍රීන් එකත් එක්ක මැච් වෙනවම සාරි එක ඇඟට තියලා බලමු. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි. මේ කීල කලර්ස් ගොඩාක් තිබ්බ. මම ඔයාලට මේ සිලෙක්ට් කරගත්තේ සාරීස් 5ක් විතරයි. හරි මම පෙන්නන්නම් ඔයාලට මම ඊළඟට සිලෙක්ට් කරගත්ත සාරි එක මොකක්ද කියලා. මම ඊළඟට තෝරගත්තේ මෙන්න මේ ඇෂ් කලර් එකයි වයිට් කලර් එකයි මික්ස් වෙච්ච සාරි එකක්. මොකද මම කලින් පෙන්නපු සාරීස් තුනම ටිකක් අර ඇඳලා පස්සේ ටිකක් කලර්ෆුල් සාරීස් හින්දා මම හිතුවා ඒ වගේ කලර්ස් වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ වගේ සාරි එකක් ඔයාලත් එක්ක පෙන්නන්න ඕනි කියලා. මොකද මේක කලින් සාරි එකත් එක්ක බලනකොට ඔයාලට ඒකේ වෙනස දැනෙනවා ඇති. මේක කලින් සාරි එකෙන්ම තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි බලන්න මේකේ ඩිසයින්ස් කලර්ස් එම සෑහෙන වෙනස් එකිනෙකට. මේකෙත් එම්බ්‍රොයිඩර්ඩ් ඩිසයින් එකක් වගේම printed ඩිසයින් එකක් මේ සාරි එකෙත් තියෙනවා. ඒ වගේම කලින් සාරි එකේ වගේම මෙන්න මේ විදිහට ගෝල්ඩ් බෝඩ් එකක් තියෙනවා. ඉතින් හරිම ලස්සන විදිහට තමයි මේ සාරීස් වල කලර්ස් මැච් කරලා සාරීස් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම සාරි එකේ බලන්නකෝ හෙඩ් පීස් එක ලොකු ඩිසයින් එකක් එක්ක තමයි හෙඩ් පීස් එක ඇවිත් තියෙන්නේ. ඒ වගේම ජැකට් පීස් එක ගැන කිව්වොත් මේකේ ජැකට් පීස් එක හරිය වෙනස්. බලන්නකෝ මේකේ ජැකට් පීස් එක ලස්සන ඩිසයින් එකක් එක්ක තමයි ජැකට් පීස් එක ඇවිත් තියෙන්නේ. මේ බලන්න හරිම ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. බලන්න මේ ජැකට් පීස් එකෙත් එම්බ්‍රොයිඩර් ඩිසයින් එක ඇවිල්ලා තියෙනවා. මේ පේනවද ඔයාලට? මේ තියෙන එම්බ්‍රොයිඩර් ඩිසයින් එක මේක අර
එහා මෙහා වෙනකොට තමයි මේ එම්බ්‍රොයිඩර් ඩිසයින් එක පේන්නේ. ඉතින් හරිම ලස්සනයි. හරිම විදිහට මැච් වෙන විදිහට කලර්ස් එහා මෙහා කරලා තමයි ඔයාලා වෙනුවෙන්ම මේ සාරීස් අපි නිර්මාණය කරලා දෙන්නේ. ඉතින් ඔයාට අපේ මහරගම සහ නුගේගොඩ ෂෝරූම්ස් වලට ආවොත් ඔයාට මැච් වෙන ලස්සන සාරියක් හරිම සාධාරණ මුදලකට අරගෙන යන්න පුළුවන්. හරි අපි බලමු මම තෝරාගත්ත අන්තිම සාරියක මොකක්ද කියලා. ඉතින් මට හිතුණා අන්තිම සාරියකට ඔයාලට මෙන්න මේ පර්පල් කලර් එකයි ඩාර්ක් ඇෂ් එකයි මික්ස් වෙච්ච සාරියක පෙන්වන්න ඕනි කියලා. මේකත් හරිම ලස්සන සාරියකක්. දැන් ඔයාලට පේනවා ඇති මුලින් බලපු සාරියක වගේ නෙමෙයි මේ සාරියක. මේක වෙනස් සාරියකක්. එකම සාරියක තමයි එකම ඩිසයින්ස් තමයි. හැබැයි බලන්න ඒවා කලර්ස් ඒ වගේම සාරි කියන ඩිසයින්ස් එකිනෙකට වෙනස් විදිහට තමයි මේ සාරීස් මැච් කරලා තියෙන්නේ. එතකොට මේකේ හෙඩ් පීස් එකට මෙන්න මේ වගේ ලොකු ඩිසයින් එකක් එක්ක තමයි හෙඩ් පීස් එක යන්නේ. ඒ වගේම මේ සාරි එකේ මෙන්න මේ වගේ printed ඩිසයින් එකත් එක්ක embroidered ඩිසයින් එක මුළු සාරි එක පුරාම කලින් සාරීස් වල වගේම මේ සාරි එකෙත් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකෙත් ගෝල්ඩ් බෝඩ් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට පොඩි ගෝල්ඩ් බෝඩ් එකක් යනවා. ඒකත් හරිම ලස්සනයි සාරි එක අවසානයේ නිර්මාණය කරලා තියෙන විදිහ. මේකේ ජැකට් පීස් එක ගත්තොත් බලන්නකො මේකේ ජැකට් පීස් එක එකම සාරියක උනාට එකිනෙකට වෙනස් වෙන විදිහට ඩිසයින් එක සහ සාරියකේ කලර් එකට මැච් කරලා තමයි ඔයාලා වෙනුවෙන් මේ එකිනෙකට වෙනස් වූ ජැකට් පීස් සාරියකෙ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ සෑහෙන සාරි කලෙක්ෂන් එකක් තිබ්බ එක කලර්ස් වලින් එක ඩිසයින්ස් වලින් ඔයාලට ඇවිල්ලා බලලා ලස්සන සාරි එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි කෙනෙක්ට gift එකක් දෙනවා නම් මම හිතනවා මේ සාරීස් හරියටම මැච් වෙනවා කියලා. ටීචර් කෙනෙක් ඉස්කෝලේට අඳින්න ඕනම අවස්ථාවකට මේ සාරීස් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හැමදාම වගේ ආරාධනා කරනවා ඔයාලට අද ඔයාලට ගැලපෙන ලස්සන සාරි එකක් මිලදී ගන්න අපේ විජය සාරි මන්දිරය වෙත අදම එන්න කියලා.